ආයිබෝවන් මම අද සූදානම් වෙන්නේ මං කරපු පුංචි වැඩක් ගැන ඔයගොල්ලන්ට කියන්න. මොකද්ද වැඩේ? මම කාලයක් තිස්සේ මහන්සි වෙලා ලිව්ව පුංචි පොතක්. පුංචි පොතක් විදිහට තමයි ලිව්වේ. හැබැයි මේක පුංචි පොතක් උනේ නැහැ. මේක ටිකක් දුරදිග ගියා. පස්සේ බලනකොට මං පටන් ගත්ත කාලේ ඉඳන් අවුරුදු 25ක් විතර කාලයක් තිස්සේ ඉඳන් මේ පොතේ ටික ටික ලියන්න පටන් ගත්තා. මොකද මට ඕන වුණා මගේ ජීවිත කාලයේ සමහර ක්‍රියාකාරකම් සටහන් කරලා තියන්න. මම ඒකින්ද පොඩි ඩයරියක් වගේ පාවිච්චි කරලා හැමදාම යම් විශේෂ දෙයක් තිබුණොත් ඒක පොතේ ලියන්න පටන් ගත්තා. හැබැයි ටික කාලයක් යනකොට මේ පොත බොහොම දිග ගමනක් ගිහින් තිබුණා. අවසානයේ මම රිටයර් වුණාට පස්සේ මං මේ පොත මුද්‍රණය කරන්න සුදුසුද කියලා අපේ දන්න කියන වියතුන් ටිකක් මට එකතු වෙලා හිටියනේ. මං ඒගොල්ලන්ගෙන් ඇහුවා. අන්තිමට මේගොල්ලෝ කිව්වා ඔව් මේ පොත ගොඩක් වටිනවා. ජීවිත කාලේ පුරා ගොඩාක් අත්දැකීම් ඔයාගේ මේකේ ලියවිලා තියෙනවා. ඒක නිසා අපි මේක මුද්‍රණය කරමු කියලා. පස්සේ මම මේක මුද්‍රණය කරන්න තීරණය කරා. කීප දෙනෙක්ගෙන් ඇහුවත් මේකට අනුග්‍රහයක් ගන්න මට ශක්තියක් තියෙන මිනිහෙක් හිටියේ නෑ. අන්තිමට මම තීරණය කරා ණය වෙලා හරි මේ පොත මුද්‍රණය කරනවා කියලා. මුද්‍රණය කරන වෙලාවේ මම ලියලා තිබුණා A4 කොළ අඩුතරමේ කොමුණත් 1000 ගානකට වගේ ප්‍රමාණයකට. එතකොට මේ 1000 ගානම අතෙන් ලියපු ඒවා නෙවෙයි. මේකේ සෑහෙන ප්‍රමාණයක් තිබුණා මම කම්පියුටර් එකේම ටයිප් කරපු ඒවා. මම ටයිප් කරන්න ඉගෙන ගත්තෙත් මමම තමයි. මට ගුරුවෙක් හිටියේ නෑ. පස්සේ මං ගොඩක් දේවල් ඉස්කෝලේ අරලා ගෙදර ඇවිල්ලා කම්පියුටර් ඉස්සරහා වාඩි වෙලා හැමදාම ටයිප් කරනවා. චුට්ටක් ටයිප් කරනවා, ඒක නතර කරනවා, අනිත් පව දායි එහෙම කරනවා. මේ විදිහට මට ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. පොත මුද්‍රණය කරන්න යනකොට පොතේ පිටු 1000 ගානක් තියෙනවා. පස්සේ මම මේක අඩු කර යුතුයි. මොකද 1000 ගානක පිටු තියෙන පොතක් මුද්‍රණය කරන්නත් අමාරුයි, කියවන්නත් අමාරුයි. ගොඩක් අපහසුකම් නිසා අපි මේක ලිහිල් කරන්න හිතාගෙන පුළුවන් තරම් අඩු කරා. එතකොට අත්‍යවශ්‍යම ඒවා ටික විතරක් තියාගෙන අවශ්‍යයි කියලා හිතන දේටත් ගොඩාක් අපිට අයින් කරන්න සිද්ධ වුණා. කොහොම වුණත් මේ පොතේ අවුරුදු 30ක මගේ අත්දැකීම් සියල්ල තියෙනවා. මම ඉස්කෝලෙට යන්න පටන් ගත්තා. මම පළවෙනි ඉස්කෝලේ අවුරුදු 10ක් හිටියා. මේ අවුරුදු 10 තුල මේ ඉස්කෝලේ මට කරපු විපර්යාසය තමයි මම මේ පොතේ සඳහන් කරන්නේ. මේ පොත ඔයගොල්ලෝ දකිනවා මං හිතන්නේ ඒ ඉස්කෝලේ මගේ වුණා. මේ මං ඉගෙන ගත්ත ඉස්කෝලේවත් මට වෙනත් පිටත් පිච්ච ඉස්කෝලයක්වත් නෙවෙයි මේක. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා බදුල්ලේ කැන්දගොල්ල මහාවිද්‍යාලය. ඒක තමයි මගේ මව් විද්‍යාලය, මව් පාසල. ඊට පස්සේ මම A level කරන්න ගියා බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට. මෙන්න මේ කාලයේ සිට මට ඕන වුණා මම කරපු දේවල් කොච්චර දුරට මම සාර්ථක මිනිහෙක්ද කියලා නැවත කියවන්න. ඒකින්ද තමයි මම මේ පොත ලිව්වේ. එතකොට මේ සාර්ථකත්වයේ තුල මට ගොඩාක් උදව් කරපු මිනිස්සු හිටියා. මට ගොඩාක් සලකපු මිනිස්සු හිටියා. මගේ තරහකාරයොත් සමහර අය හිටියා. ඔයගොල්ලන්ට වගේම හොඳ නොහොඳ කළු සුදු කියන හැම දෙයක්ම මගේ සතුවක් තියෙනවා. ගොඩක් වෙලාවට මං කළු කියන කොටස අයින් කරලා සුදු කොටස විතරක් තෝරාගත්තා. මොකද යමක් දෙනකොට සුදු දෙයක් දෙන එක තමයි සුදුසුම කියලා මම හිතපු හින්සා. ඉතින් මම ලියපු පොතේ මං අවුරුදු 30ක විතර මගේ අත්දැකීම් තියෙනවා. මගේ ගම තමයි මේ කැන්දගොල්ල. බදුල්ලේ කැන්දගොල්ල කියන ගම. ඒ කාලේ හරිම පිටිසර හද්ද පිටිසර ගම. මේ හද්ද පිටිසර ගමේ අපි පයින් තමයි ආවේ ගියේ. අපේ කාටවත් වාහනයක් තිබුණෙත් නැහැ. මේ පාරක වාහනයකුත් නැහැ. මේ පාර දැන් නම් මේ පාරවල් කාපට් කරලා බොහොම දියුණු මට්ටමේ තියෙනවා. නමුත් එදා අපිට හැම දෙයකටම යන්න ඕනේ පයින්, ඇවිදින්න ඕනේ පයින්, බදුල්ලේ ටවුන් එකට පයින් කිලෝමීටර් 10ක් විතර පයින් යන්න උනා. සමහර දෙයක් ගෙනියනවා, සමහර දෙයක් ගේනවා. අපි උදේ ඉඳන් හැන්ද වෙනකම් මගේ තාත්තත් එක්ක වත්තේ පොතියේ වැඩ කරනවා. මේ ගොඩාක් දේවල් අපිට සම්බන්ධ නිසා මට හිතුණා මේ ගැන ඔයගොල්ලන්ට කියන්න. අනික මම ගොඩාක් මිනිස්සුත් එක්ක වැඩ කරා.
ගොඩාක් දේවල්. ඒකින්ද තමයි ඒ ඉස්කෝලේ මගේ ඉන්නේ. මොකද මම මේ ගියේ ඉස්කෝලේ මම අවුරුදු 10ක් මගේ පළවෙනි ඉස්කෝලේ ඇතුලේ මම කරපු රාජකාරියට අමතරව කරපු යම් දේවල්. සමහර අයට රිදුණා, සමහර අයට හිතුණා, තවත් සමහර අයට තවත් දේවල් පහළ වෙන්න ඇති. සමහර අයට බය හිතුණා. ඉතින් මම මේ ඔක්කොම ටික එකතු කරා. එතකොට මේ කාලය තුල මගේ හැසිරීම් විලාසය ඒ කාලේ හිටපු ගුරුවරු සහ විදුහල්පතිවරු දැන් කතා කරනවා. මට සමහර විදුහල්පතිවරු කියනවා ලලිත් ඔයා මෙහෙම මිනිහෙක් කියලා අපි ඒ කාලේ හිතුවේ නැහැ කියලා. මමත් ඒ කාලේ හිතුවේ නැහැ. මම පෝෂණය එන්න පෝෂණය වුණා දරුවන්ගෙන්. බුවනකබා මහාවිද්‍යාලයේ දරුවන්ට මම ස්තුති කරනවා. මාව පෝෂණය කරලා මිනිස්සෙක් කරලා ගෙනාවට. මට පුළුවන් වුණා බුවනකබා එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න. මම චිත්‍ර ශිල්පියෙක් බවට පත් කරේ බුවනකබා මහාවිද්‍යාලයේ. මම සමහර දේවල් වලට එඩිටර්ව කතා කරන්න බය නැතුව කාගෙත් වැරදි ගැන කතා කරන්න කාටත් උදව් කරන්න වැඩ කරන්න උගන්වන්න විතරක් නෙවෙයි පරිසරය ලස්සන කරන්න මම ඉගෙන ගත්තේ බුවනකබා මහාවිද්‍යාලයේ. ඒක නිසා මම බුවනකබා මහාවිද්‍යාලය කියන්නේ මගේ ආදරණීය ඉස්කෝලයක් විදිහට මම සලකනවා. තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා ඒ ඔක්කොම මේ පොත ඇතුලේ තියෙනවා. ඒ ඉස්කෝලේ මගේ වුණා. අපි මේක එලි දක්වලා තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේ පොත අරගෙන බලලා කියවන්න. මම හිතනවා මම විශ්වාස කරනවා මං වගේ අලුතින් ගුරු වෘත්තියට ඇතුළත් වෙන ඔයගොල්ලන්ට මේ පොත අත්පොතක් වේවි කියලා. රටට වැඩ කරන්න, ජාතියට ආගමට සියලු දේවල් එකතු කරගෙන යම් කිසි දෙයක් කරන්න. එතකොට ඇති වෙන ගැටලු, එතකොට ඇති වෙන බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු මගේ පොතේ තියෙනවා. මොකද ඒවා පිළිතුරු ප්‍රශ්න විදිහට නෙවෙයි මම ලියලා තියෙන්නේ. මම ලියලා තියෙන්නේ අත්දැකීම් විදිහට. ඒක නිසා මේ පොත ගන්න. මේ පොත සඳහා වැය වෙන ඉතා සුළු මුදල ඔයගොල්ලෝ හිතන්න එපා මහා මුදලක් කියලා. මේ මුදල මං හිතන්නේ ඔයගොල්ලෝ තමන් කරන ආයෝජනයක් කියලා හිතා ගන්න. එහෙනම් බොහොම ස්තුතියි ආයුබෝවන්.